ශ්‍රී ලංකා කණ්ඩෑම සහ බංග්ලාදේශ කණ්ඩෑම අතර ටෙස්ට් තරඟ දෙකකින් සම්බන්ධිත තරඟාවලිය දෙවන ටෙස්ට් තරඟය මෙම මාස 25 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම තරඟය අවසන් වීමට නියමිත වී තිබෙන්නේ 29 වෙනිදා. ඒ වගේම ටෙස්ට් තරඟාවලිය අවසන් වීමෙන් පසු ආරම්භ වීමට නියමිතයි එක්දින තරඟ තුනකින් සමන්විත වූ තරඟාවලිය. එම තරඟ තුන ජූලි මාස 2 වෙනිදා පළමු තරඟය, දෙවන තරඟය ජූලි මාස 5 වෙනිදා සහ එදින තරඟාවලිය අවසන් තරඟය ජූලි මාස 8 පැවැත්වෙද්දී 20 තරඟාවලිය පළමු තරඟය ජූලි මාස 10 වෙනිදා, දෙවන තරඟය 13 වෙනිදා සහ සම්පූර්ණ තරඟාවලිය අවසන් කරමින් පැවැත්වෙන දෙවන 20 තරඟය ජූලි මාස 16 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඉතින් දැනට බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව නම් වුණු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ප්‍රබල වෙනස්කම් රැසක්ම සිදුවීමට නියමිතයි එක්දින තරඟාවලිය සඳහා. සංචිතයේ නම් වීමේදී ඒ වගේම සංචිතයේද ප්‍රබල වෙනස්කම් රැසකින් යුතුව තමයි 20 තරඟාවලට අදාළ සංචිතය නම් වීමට නියමිත වී තිබෙන්නේ. ඉතින් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු ප්‍රධාන උපුල් තරඟ ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු සන ජයසූරිය මහතාද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කර තිබුණා. ඉතින් අදිනේදී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශ මූලික එක්දින සංචිතයේ මේ වනට මාධ්‍යයට නිකුත් කර තිබෙන නායකත්වයේද වෙනසක් සමගින් ඒ අනුව එක්දින තරඟවලට අදාළ සංචිතයේ නායකත්වය මෙවී තිබෙන්නේ. මෙහිදී අසනහට සංචිතයේ සෙසු ක්‍රීඩකින් 15 දෙනා විදිහට සඳහන් වී තිබෙන්නේ. අන්සිඩ් හසාන්, පාර්වෙස් හොසේන්, නයිම් ඉෂාක්, නජ්මුල් හොසේන්, ලින්ඩාස්, යක අලි, ෂමීම් හොසේන්, රිෂාඩ් හොසේන්, අන්විර් ඉස්ලාම්, මුස්තෆිසර් රහ්මාන්, තන්සීම් හසාන්, තස්කින් අහමඩ්, නහිඩ් රණා, හසාන් මොහමඩ් යන ක්‍රීඩකින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මෙරට නම් කර ඇති මූලික එක්දින සංචිතයේ විදිහට සඳහන් වී තිබෙන්නේ. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.